හායි යාළුවනේ අද පොඩි වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. ඉතින් මුලින්ම කියන්න ඕනි අපි අපේ channel එකේ නම පොඩ්ඩක් වෙනස් කරා SL Green Travel Family විදිහට. මොකද අපිට තව පුංචි බැටියෙක් එකතු වුණා. ඉතින් අපේ travel වලට ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් නම වෙනස් කරා. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ පොසොන් එකල තින් චුට්ටක් දාන්න පරක් වුණා. මොකද අපිට වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණ නිසා ඉතින් අපි මේ පොසොන් තොරණක් බලන්න යන වීඩියෝ එකක් තමයි ඉතින් අද ඔයාලට මේ ගේන්නේ. ඉතින් අපි අද මේ යන්නේ ඉංගිරියට. ඉතින් ඉංගිරියේ තියෙන තොරණ බලන්න. මොකද මේ පාර ඉංගිරියේ පොසොන් කලාපයක් තියෙනවා. ඉතින් ඒකදී තොරණ එතකොට කෝඩු පොසොන් බැතිගී වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා බලන්නත් එක්ක තමයි මේ අද යන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි දැන් මේ යන අතරතුර අපිට පොඩි බෙලිමල් දන්සලක් හම්බුණා. ඉතින් හරිම රසයි. අතරකොත් පොල් කට්ටකට දාලා තමයි බෙලිමල් ටික දුන්නේ අපිට. ඉතින් හරිම උණුයි. ඉතින් අපි ඒක බීලා ආයෙත් මේ විදිහට යන්න පිටත් වුණා. ඉතින් මෙතන ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන. ඉතින් මගේ වයිෆ් වලට වීඩියෝ අරන් මේ channel එක හරහා මොබයිල් app හදලා ඉතින් කොහමද ගෙදරදීම මුදල් උපයන්නේ කියන දේවල් කියා දෙන්න. ඉතින් මගේ වයිෆ් වලට වීඩියෝ අරන් ඉතින් ඒවත් බලන්න. ඔන්න ඉතින් අපි දැන් ඉංගිරියට ආවා. ඉතින් කලින් කිව්වා වගේම මේ පාර මේ පොසොන් කලාපයක් තියෙනවා. ඉතින් පොසොන් බැතිගී එතකොට සක්කෝඩු ඉතින් වක් දේවල් තියෙනවා. ඉතින් කට්ටියත් හිටියේ ඇවිල්ලා ඉතින් ඉංගිරියටම අද ඉතින් ඔන්න දැන් තොරණේ වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අද ආවේ තොරණේ 5 වෙනි දවසට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට තොරණ විතරක් නෙමෙයි මෙහි ඉතින් තොරණට අමතරව පොඩි ළමයිට කියන්නේ විනෝද වෙන්න මගේ වීඩියෝ එකේ තියෙනවා වගේ විනෝද වෙන්න දේවලුත් මෙතන තියෙනවා.
ඉතින් ඊට පස්සේ අපි තොරණ බලලා අපි පුංචි පුතාට පොඩි සෙල්ලම් බඩුවක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ගියේ මෙතන එහා පැත්තේම තිබ්බ පොසොන් කූඩුවක්. ඉතින් ඒක වරන්න තමයි අපි ගියේ. ඇත්තටම අපි ගියේ පොසොන් කලාපේ ගොඩක් දේවල් බලන්න හිතාගෙන තමයි අපි ගියේ. ඒතුණාට අපිට තොරණයි කූඩුවයි බලලා එන්න වුණා. මොකද අපේ පුංචි පුතාට පොඩ්ඩක් මහන්සි ගතියක් වගේ අපිට තේරුණා. ඉතින් ඒ නිසා අපි තොරණයි පොසොන් කූඩුවයි බලලා ඉතින් ආයෙත් ගෙදර එන්න පිටත් වුණා අපි. ඉතින් අපි එන අතරතුර පොඩි වැස්සකුත් වැස්සා. ඉතින් එන්න ගොඩක් රෑ වුණ නිසා අපිට ගෙදර ඇවිල්ලා උයන්න වෙලා මදි නිසා අපි එහෙම පොඩි කඩේකින් කෑම දෙකකුත් අරගෙන ඊට පස්සේ පුස්සිරියට ගියා. අපි ෆුල් සිටියෙන් චුටි බඩුවකයක් ගත්තා. ඒ ටිකත් අරගෙන ඉතින් අපි එහෙම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඉතින් ඒත් එක්කම ඉතින් ඉස්සරහට තව ට්‍රැවල් වීඩියෝ ඒත් එක්කම මගේ වයිෆ්ගේ මොබයිල් ඇප් හදලා කොහොමද ගෙදර ඉඳන් සල්ලි උපායන්නේ කියන වීඩියෝ ඉතින් ඒ වගේම ෆැමිලි ව්ලොග් අරන් එන්නම් ඉතින් ඉස්සරහට. ඉතින් ඒත් එක්කම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒත් එක්කම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. තාමත් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉතින් දැන්ම සබස්ක්‍රයිබ් කරලා අපේ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් බොහොම ස්තුතියි.